හෙලෝ යාළුවනේ ඔයත් බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක්ද? නොදැනුවත්ව ඔයා කරන වැරදි 5ක් ගැන අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක අවසානය වෙනකම්ම බලලා ඔයත් නොදැනුවත්ව කරන මේ වැරදි 5 මොනවද කියලා දැනගන්න වීඩියෝ එකේ එකතු වෙන්න කියලා තාමත් ආදරයෙන් මම ආරාධනා කරනවා. ඔයා කරන පළවෙනි වැරැද්ද තමයි රාත්‍රී වෙලා කෑම ගැනීම. ඒ කියන්නේ ගොඩක් රෑ වෙලා කෑම ගන්න එක. දෙවැනි වැරැද්ද ප්‍රමාණවත් තරම් වතුර නොබීම. ඊට පස්සේ අපි ගන්න ආහාර එකපාරටම අපි සම්පූර්ණයෙන්ම නතර කරන එක තමයි අපි කරන තුන්වන වරද. හතරවෙනි වැරැද්ද තමයි ව්‍යායාම නොකිරීම. පස්වෙනි වැරැද්ද අපි ඉවසන්නේ නැතුව ඉක්මන් ප්‍රතිඵල දවසින් දෙකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි දවසක් දෙකක් යනකොට ප්‍රතිඵල ලැබෙන්න හිතනවා. ඉතින් අපි මේ වැරදි 5 ගැන කොහොමද අපෙන් වෙන්නේ, කොහොමද අපි ඒව නතර කරන්නේ කියලා එකක් ගානේ බලමු. රාත්‍රී ආහාරය ගොඩක් රාත්‍රියේදී ආහාරයට ගැනීම තමයි අපි කරන ප්‍රධාන වැරැද්දක් වෙන්නේ. බර වැඩි වෙන එකට ප්‍රධාන හේතුවක් විදිහට අපි රාත්‍රී ආහාරය ගොඩක් රාත්‍රියට ගැනීම පෙන්වා දීලා තියෙනවා වර්තමානයේ ගොඩක් පර්යේෂණ වලින්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් රාත්‍රී ආහාරය හවස 6ට කලින්වත් අරගෙන ඉවර කරන්න කියලා තමයි හැමෝම පෝෂණ වේදී පෙන්වා දී තිබෙන්නේ. ඒ වගේම තමයි ඒක රාත්‍රී ආහාරය ගොඩක් රෑ වෙලා ගන්නවා කියන්නේ ආහාර දහනය වන ක්‍රියාවලියත් අපේ මන්දගාමී වෙනවා. ඒක අපේ නින්දටත් බාධා කරනවා. රාත්‍රී ආහාරය ගොඩක් රෑ වෙලා ගන්න එපා කියනවා වගේම සැහැල්ලු ආහාරයක්. ඒ කියන්නේ ඉක්මනින් ජීර්ණය වෙන සැහැල්ලු ආහාරයක් රාත්‍රියට ගන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. එතකොට අපිට ඔය එළවලු ටිකක් තම්බලා සුප් පොඩ්ඩක් ඒ වගේ දේවල් රාත්‍රිය. ඉතින් ඔයත් නොදැනුවත්ව මේ දේ කරා නම් අද ඉඳන් ඒ වැරැද්ද කරන්න එපා. දෙවැනි වැරැද්ද ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට වතුර ලීටර 2ක් 3ක් අතර ප්‍රමාණයක් පානය කරන්න ඕනිනේ. ඉතින් බර අඩු කරගන්න උත්සාහ කරන ඔයත් ඒ වගේම ඔයාගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්න ඕනි. දැන් අපිට බඩගින්නක් ආවා කියලා කියන්නකෝ. ඒ වෙලාවට අපිට පුළුවන් කෑම ගන්න කලින් වතුර උගුරු කිහිපයක් බොන්න. ඒ වගේම තමයි අපිට කෑම ගන්න පැය භාගයකට කලින් වගේ වතුර බොන්න පුළුවන්. ඒ වගේ දේවල්ද බර අඩු කරගන්න ගොඩාක් හේතු වෙනවා. ඉතින් ජලය කියන්නේ බර අඩු කරගන්න විතරක් නෙමෙයිනේ. අපේ ශරීරයේ පැවැත්මට ඉතාමත් වැදගත් වෙන දෙයක්නේ. ඉතින් අපේ ශරීරයට වතුර අඩුයි කියලා අපිට දැනෙන්න පුළුවන්. අපිට හිස රැඳ එනවා නම්, නිතර නිතර කලාන්ත එනවා නම්, ආහාර දිරවීමේ ගැටලු ඇති වෙනවා නම්, වකුගඩු පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇතිවීම ආදියද මලබද්ධය ආශ්‍රිත ගැටලුද අපි මේ ප්‍රමාණවත් වතුර පානය මගින් අපිට වළක්වා ගන්න පුළුවන්. එතකොට මේ මලබද්ධය ආශ්‍රිත ගැටලුව කියන්නේ අපිට හොඳට টয়ලට් යනවා නම් අපේ ආහාර හොඳට ජීර්ණය වෙනවා නම් ඒකත් අපේ ශරීරයේ බර අඩු කරගන්න අපිට ගොඩාක් ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඔයත් දිනපතාම ඔයාගේ ශරීරයට අවශ්‍ය වන ජලය පානය කිරීමට පුරුදු වන්න. ඊගාවට අපි කරන වැරැද්දක් තමයි අපි ගන්න ආහාර අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ කියන්නේ අපි කෙට්ටු වෙන්න ඕනි, බර අඩු කරගන්න ඕනි කියලා අපි දෛනිකව අපේ ශරීරයට ගන්න ඕනි අවශ්‍ය ආහාර ප්‍රමාණයවත් අපි ආහාරයට එකතු කරගන්නේ නැහැ. ඉතින් ඒක කරන්නේ නැති වුනහම අපිට වෙන්නේ බර අඩුවීම. කෙසේ වෙතත් අනිත් විවිධ රෝගවලට අපේ ශරීරය ඉක්මනින් ගොදුරු වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය අඩු වෙනවා. දීර්ඝ කාලීනව අපේ ශරීරය දුර්වල වෙනවා. ශක්තිය අඩු වෙලා අපිට ගොඩක් ලොකු තෙහෙට්ටුවක් අපිට දැනෙනවා. ඉතින් ආහාර නතර කිරීම බර අඩු කරන්න හරිම විසඳුමක් වෙන්නේ නැහැ. අපි කරන්න ඕනේ සම බල වන ආහාර වේලක් අපේ
දෛනික ආහාර වේලට එකතු කර ගැනීම. කියන්නේ අපි ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, පිෂ්ඨයේ ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට ප්‍රෝටීන්, කොළ වර්ග, පළතුරු, එළවලු වර්ග වැඩි වශයෙන් අපේ ආහාරයට අපිට එකතු කරගන්න පුළුවන්. දැන් ඔයාට හිතෙනවා අද දවල්ට කේක් කෑල්ලක් කන්න ඕනි කියලා. ඉතින් ඔයාට කේක් කෑල්ලක් කන්න හිතෙනවා නම් අද දවල්ට කන බත් ප්‍රමාණය ඔයා කන්නේ නැතුව කේක් කෑල්ල කන්න. එතකොට බැලන්ස් වෙනවනේ. ඔයාගේ ආසාවත් හරියනවා. ඒ වගේම ශරීරයේ ආහාරයකුත් එකතු වෙනවා. හැබැයි එහෙම කියලා හැමදාම කේක් කන දේ එහෙමනම් කරන්න හොඳ නැහැ. ඉඳලා හිටලා මාසෙකට එක දවසක් වගේ චීට් ඩේට් එකක් තමන් වෙනුවෙන් තමන් ආස දෙයක් කන්න අපි වෙන් කරාට කමක් නැහැ. අනිත් දවස් වලට සමබල ආහාර වේරක් අරගෙන ව්‍යායාම කරලා ඒ දේවල් කරාම අපි ආස දේවල් අපේ ශරීරයට ලිමිට් එක ඇතුව අපිට එකතු කරගන්න පුළුවන්. නැත්තම් ඔයාලා බර අඩු කරගන්න ඕනි, කෙට්ටු වෙන්න ඕනි කියලා ඇතුව ලබා ගැනීමෙන් ඔයාට ගැටලුවක් නැතුව ඔයාගේ බර අඩු කරගන්නත් පුළුවන්. ඔයාට ආහාර විඳින්නත් පුළුවන්. එහෙම නැතුව හැමදේම අයින් කරලා ඔයාට මේ දේ කරලා ඇත්තේ වුණාම ඔයා ප්‍රමාණයටත් වැඩි ආහාර ගන්නවා. අඩු වුණ බර ප්‍රමාණයත් ඊට පස්සේ නොහිතන විදිහට වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ වැරද්ද කරපු කෙනෙක් නම් සම්පූර්ණයෙන්ම ආහාර නතර කිරීමේ තීරණය වෙනුවට සමබල ආහාර වේලක් ඔයාගේ ආහාරයට යොදා ගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හතරවෙනි වැරද්ද තමයි ව්‍යායාම නැතුව ආහාර පාලනයෙන් විතරක්ම අපේ බර අඩු කරගන්න පුළුවන් කියලා හිතන එක. ඒක ඇත්තටම සාර්ථකම ක්‍රමවේදයක් වෙන්නේ නැහැ. අපේ ශරීරයේ බර අඩු කරගන්න අපිට කෙටින් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ව්‍යායාම කියන දේත් අපිට වැදගත් වන දෙයක්. බර අඩු කරගන්න ඕන ව්‍යායාම වලට එයත් යොමු වෙන්න. බර අඩු කර ගැනීම වගේම තවත් අමතර වාසි රැසක් ව්‍යායාම කරන එකෙන් ඔයාට ලැබෙනවා. ව්‍යායාම කරන්න කියලා අපි ජිම් එකකට යන්නම අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් අපිට කැලරි දහනය වන සරල ව්‍යායාම කරලා අපේ බර අඩු කරගන්න වගේම ශක්තිය අඩුවීම පාලනය කරන්න, හෘද රෝග අවදානම් අඩු කරන්න වගේ පුළුවන්. අපි කරන අවසාන වැරැද්ද තමයි දවසක් දෙකක් ව්‍යායාම කරලා ආහාර පාලනය කරලා බර අඩු වුණේ කියලා අපි කනස්සල්ලට පත් වෙනවා වගේම අපේ මේ සියලුම කැපකිරීම අපි අතහැරලා දානවා. එහෙම වෙන්න එපා. ඇත්තටම මේ ස්වභාවික ක්‍රම මගින් බර අඩු කරගන්න එක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙටි කාලයක් තුල ක්ෂණික ක්‍රම මගින් බර අඩු කරගන්න උත්සාහ කරනවට වඩා බර අඩු කරගන්න ආහාර පාලනය ව්‍යායාම කරලා දීර්ඝ කාලීනයේ ලබන ප්‍රතිඵල ඔයාව සාර්ථකත්වයට ළඟා කරනවා වගේම ඒ සාර්ථකත්වය දිගු කාලයක් රඳා පවතිනවා. එහෙම නැතුව ක්ෂණික ක්‍රම මගින් බර අඩු කරලා කෙට්ටු වෙලා ඒ ක්‍රම නතර කරපුවාම ආයි ඔයාගේ බර තිබුණටත් වඩා දෙතුන් ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ වැරදි කලින් ඔයාලා වගේම මමත් කරා. හැබැයි කාලයක් යනකොට මට තේරුම් ගියා මම මේ කරන දේවල් සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි මේ වැරදි අවම කරලා නිවැරදිව කටයුතු කිරීමත් එක්ක මටත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් මම ඔයාලටත් කියනවා මේ කිව්ව දේවල් ගැන නැවත වතාවක් හිතලා බලලා ඔයාලත් මේ දේ දැනුවත්ව හරි කරනවා නම් මේ වීඩියෝ එක බැලුවට පස්සේ හරි මේ වැරදි පහ කරන්නේ නැතුව සාර්ථක ආහාර පාලනයක්, ව්‍යායාම, ඒ වගේම මානසිකව තමන්ව විශ්වාස කිරීම මගින් ඔයාගේ බර අඩු කිරීමට ඔයා යොමු වෙන්න. අද මම මේ ඔයාලට කියලා දුන්න දේවල් ඔයාලගේ ජීවිතේටත් වටිනවා නම් Life with Nuwanගේ මාවත් subscribe කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ සමග ඉස්සරහටත් මම ඔයාලා එකතු වෙනවා. වගේ තවත් වටිනා වැදගත් සමගින්. ස්තුතියි ඔයාලට.